නෝනා ඇයි දන්නේ බැංකුවට ආවේ? වාඩි වෙන්න බලන්න. මගේ ළඟ මහත්තයෝ ලක්ෂ 150ක් තියෙනවා. මට ඒ සල්ලි තැන්පත් කරගන්න බැංකු ගිණුමක් තමයි දාගන්න ඕනේ. බොරු කියන්න එපා මිනිස්සයෝ. මට ගොඩක් වැඩ තියෙනවා. යන්න මෙතනින්. ඔබතුමා මට පැය භාගයක් දෙන්නකෝ. මම සල්ලි හොයපු හැටි මම පැහැදිලි කරන්නම්. හා කියන්න බාන්ටක් දාලා. මම මහත්තයෝ ඔට්ටු අල්ලනවා. හැම ඔට්ටුවකින්ම දිනනවා. මං කැමති ඕන්නම් මහත්තයත් එක්කත් ඔට්ටුවක් අල්ලන්න. හරි මම කැමතියි. ඔබතුමාගේ පස්ස පැත්තේ අම්මා ගහපු පාරවල් ඇතිනේ කෝටු පාරවල්. මම කියනවා තියනවා කියලා. ලක්ෂ 150ක් ඔට්ටු අල්ලනවා. ඊයා මට බෑ ඔබතුමී නම් කයිසම ගලවන්න. කලින් එහෙම ඇක්කුවේ නෑනේ. මට කමක් නෑ ඔබතුමා කල්සම ගැලෙව්වට. මට විශ්වාසයි 100%ක් ඔබතුමාගේ පස්සපැත්තේ අම්මා ගහපු කෝටු පාරවල් අනිවාර්යෙන්ම තියෙනවා කියලා. කක ගලවන්න පොඩි ළමෙක් වෙන්න නැතුව. හරි මම පරාදයි. කවුන්ටරෙන් සල්ලි ඉල්ලගෙන යන්න. ඒකනේ මහත්තයා මම කිව්වේ මාත් එක්ක ඔට්ටු අල්ලලා දිනන්න බෑ කියලා. ගිහින් එන්නම්.